Warmly welcome to my first YouTube vlog. ඔයාලා හැමෝම මගේ YouTube channel එකට වගේම මගේ පළවෙනි YouTube vlog එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් මේ මගේ පළවෙනි YouTube vlog එකනේ ගොඩාක්ම ඇත්තටම ඔක්කොම වගේ වැරදි ඇති. ඒ හින්දා වැඩි ගණන් ගන්න එපා. ඉස්සරහට වීඩියෝ එක බලාගෙන යන්න. මේක travel vlog එක. පින්නුවර ගියා මේ ළඟදී ඒ vlog එක තමයි ගෙනාවේ. වීඩියෝ එක ඇත්තටම මේ පොඩ්ඩක් කියන පොඩි වීඩියෝ එකක් දිගු ලොකු වීඩියෝ එකක් නෙමෙයි. එච්චර කරන්න මේ මට වීඩියෝ කරගන්න බැරි වුණා. සහ සමහර කොටස් මම හිතුවා දිග වැඩි හින්දා දාන්න බෑ කියලා හින්දා ඒව දැම්මේ නෑ. අපි ගමන පටන් ගත්තේ උදේ 8:00ට විතර ගෙදරින්. ඊට පස්සේ අපි උදේට කාලා කඩු ගන්න පහ කරලා නුවරට ආවා. නුවරට එනකොට නුවර පේරාදෙණිය පාරේ පුදුම මේ ට්‍රැෆික් එකක් තිබුණා. බලපුවාම අතන නෝ ලිමිට් එකේ මේ ඔෆර්ස් දෙනවා මේ දවස්වල සේල් එකක් යනවා මොකක් හරි. ඒකට පොලිම තිබ්බ කිලෝමීටරයක් විතර. ඊට පස්සේ අපි දාදා මාලිගාවට ආවා. මම අර ඇරෝහකින් පෙන්නුවේ අතන ඒ තියෙන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරුවන්ගේ මාලිගය. එතන වලට කෞතුකාගාරයක් තියෙනවා. ඒක බලන්න පුළුවන්. අපි කලින් පාර ගියාම ගියා. හැබැයි මේ පාර ගියේ නෑ. අපිට වෙලා මදි වුණා. මොකද මේක එක දවසක අපි ගියපු ට්‍රිප් එකක් නේ. අපි මාලිගාවට ආවා. ඊළඟ මේ මෙතන තමයි තියෙන ධාතුන් වහන්සේ තැන්පත් කරලා දාදා වහන්සේ තැන්පත් කරලා එතන යට මහල තමයි ඒ තිබ්බේ. ඊට පස්සේ අපි උඩට ඇවිල්ලා දාදා වහන්සේ වැඳලා අපි එතන චුට්ටක් ඉඳන් හිටියා. මෙතන ටීවී එකක් තියෙනවා. මේ ඒකේ දාලා තියෙනවා දාදා මාලිගාවේ තියෙන එක එක උත්සව වර්ග නම්මන. ඒක ඔයාලට බලන්න පුළුවන්. ඊපස්සේ අපි ලන්ච් එක ගන්න ආවේ ගානුරුව ඇග්‍රිකල්චර් සෙන්ටර් එකට. ඒ කියන්නේ ගානුරුව කෘෂිකර්ම පරීක්ෂණ විද්‍යායතනයේට. එතන තියෙන හෙළ භෝජනහලක්. ඒකෙන් ඔයාලට කෑම ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා ගේන කෑම ගන්න පුළුවන්. ඇත්තට මෙතන හරිම ලස්සනයි. මේ බලන්න හරි ආසයි. හිතනවා ගොඩක් මේ ලස්සන දේවල් කරලා තිබ්බා. මේ ලස්සන පැල එහෙම ගොඩාක් තිබ්බා. එතනින් ඔයාලට ලස්සන පැල ගොඩාක් ගන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩක් වටින පැල ගොඩක් අඩුවට ගන්න පුළුවන්. පළතුරු පැල, එළවලු පැල, ඒ වගේම ඉන්ඩෝර් ප්ලාන්ට්ස් උනත් පුළුවන්. ඔය මං ගත්තු පොඩි ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් තමයි මං දැම්මේ. මං ගාව තව ගොඩාක් ඉන්ඩෝර් ප්ලාන්ට්ස් තියෙනවා. මං ඒවා ඔයාලට ඉස්සරහට ගෙන්නම්. ඊට පස්සේ අපි හවස 4:00 විතර පිටත් වුණා නෙල්ලිගල එන්න. ගොඩාක් මේ පරක් වුණාට මේ ට්‍රිප් එක හේතුවක් තියෙනවා. මම ඒක ඉස්සරහට කියන්න ඇයි කියලා. අපි මේ ඇහැලේපොළ වලව්ව කියලා තියෙන්නේ අලුතෙන් විවෘත කරපු මේ වැක්ස් මියුසියම් එකක්. ඒක බලන්න ගියා. හැබැයි අපිට ඒක බලන්න තු ආපහු වෙන්න උනා. මොකද ටිකට්ස් වල ප්‍රයිසස් ගොඩාක් වැඩි. ඒක අපි ගොඩක් කට්ටිය ගියපු හින්දා අපේ බජට් එකට ඒක සෙට් නැහැ. ඉතින් ඒ හින්දා අපි ආපහු ඒක හැල්ලාව. ඒකෙන් ඇත්තටම අපිට ගොඩක් මේ කාලය ගියා. ඒ හින්දා තමයි හවස් උනේ. හැබැයි නෙල්ලිගල යනවා නම් ඔයාලා අනිවාර්යෙන් ඉන්න ඕනේ හවසම තමයි. ඒ ඇයි කියලා මගෙන් අහන්න එපා. මේ වීඩියෝ එක බලද්දි ඔයාලට තේරෙනවා. සහ මේ වීඩියෝ එක බැලුවා පමණින් ඔයාලට තේරුම් ගන්න බෑ. ඔයාලා ගිහිල්ලාම බලන්න ඕනේ හවස් වරුක කොච්චර ලස්සනද කියලා. මාරම ලස්සනයි. මට ඒක වචනෙන් කියන්න බෑ. ඉතින් වචනෙන් කියන්න බැරි දේ වචනෙන් කොහොමද කියන්න බෑනේ. ඉතින් ඔයාලා ලස්සන බලන්න මේ වීඩියෝ එකෙන්. මේ කැමරා එකෙන් පේනවට වඩා මාරම ලස්සනයි. මේක ක්වොලිටි කැමරා එකකුත් නෙමෙයි. ඇත්තට මේ ලස්සන බලා ගන්නත් බැහැ. ඉතින් අපි එතන තිබ්බ ධාතුන් වහන්සේලාත් වැන්දා. මට ඒවන වීඩියෝ කරන්න බැන්නා. සෙනග හිටියා. ඔයාලා යනවා නම් නෙල්ලිගට සෙනග නැති ලස්සන පායන දවසක සෙනසුරාදා ඉරිද නැතුව සතිය දවසක හවස් වරුවක යන්න. ඊට පස්සේ අපි 5:00 වගේ පිටත් වුණා ගෙදර එන්න. ගෙදරනකොට 8:00 විතර වුණා. ඉතින් මේ ලස්සන මං ගත්තු කැප්චර් කරගත්තු ලස්සන පින්තූර ටිකක් තමයි අන්තිමට දැම්මේ. වීඩියෝස් මං ගොඩක් ගත්තේ නැති නිසා. ඉතින් ගෙදරනකොට වීඩියෝස් නම් ගන්න බැරි වුණා. ඉතින් ඇවුන නිසා ඉතින් ඔහොම තමයි අපේ one day ට්‍රිප් එක ඉවරුනේ. හරිම ලස්සන ට්‍රිප් එකක් කාලෙකින් ගියපු අපි නෑදෑයොත් එක්ක තමයි ගියේ. ඒ හින්දා තමයි මට මෙහෙම වීඩියෝ කරගන්න පුළුවන් වුණේ. නැත්නම් අපි සාමාන්‍යයෙන් යන්නේ කෝච්චිය. එතකොට වීඩියෝස් කරගන්න බෑනේ ඉතින් ගොඩක් කලාට. මං කෝච්චිය යන ට්‍රිප් එකකුත් වීඩියෝ කරගෙන يعني vlog එකක් ගේන ඉස්සරහට බලමු. ඒක පුළුවන් වෙයිද දන්නේ නැහැ. ඇත්තටම මම හිතුවා ලස්සන පින්තූර ගන්න පුළුවන් වුණා මේ පාර ගොඩක්.
මේ තියෙන්නේ අර මේ ඇග්‍රිකල්චර් ෆාම් එකේ තිබ්බ මේ ලස්සන ඉන්ටීරියර් කියන එක නිකන් ලස්සනයි. මේ ගහක මොකද්ද කියලා නම් අහලා දන්නවනේ. මෙන්නයි මාර ගහ. මල් පිපුනම මාරම ලස්සනයි. ඉතින් guys අදට මේ vlog එක ඉවරයි. ආයෙ ලස්සන vlog එකක් අරන් එන්න. හැබැයි මේ මගේ channel එකේ ගෙන travel vlogs නෙමෙයි. එක જાතිය ලස්සන vlogs ඔයාලට බලන්න පුළුවන්. මම තව ස්ටඩි පොඩි ෂෝර්ට්ස් වීඩියෝ වගේ කුත් දාලා තියෙනවා. ඔයාලා ඒවත් බලන්න. මම ඉස්සරහට තවත් ලස්සන vlogs අරන් එන්නම්. එහෙනම් අද ගිහින් එන්නම්. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ.